විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. හරි අපි එහෙමනම් දැන් බලන්න යන්නේ TITP වීසා ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? අපි දැන් බලන මේ වීඩියෝ සීරීස් එකේ එහෙම නැත්නම් වීඩියෝ පෙළේ නම තමයි හරි පාරෙන් කොහොමද රැකියාවකට ජපානයට යන්නේ කියන එක ගැන. ඒකට අපි පළවෙනි කොටසේ බැලුවා SSW කියලා කියන්නේ මොකක්ද? SSW වලින් කොහොමද ජපානයට යනවා නම් කොහොමද යන්න පුළුවන්, මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් සහ මොනවද රැකියා ශාස්ත්‍ර කියන එක අපි පළවෙනි වීඩියෝ එකෙන් බැලුවා. දැන් අපි බලන්න යන්නේ මොකද්ද මේ TITP වීසා ක්‍රමය කියලා කියන්නේ. එතකොට TITP වීසා ක්‍රමය කියලා කියන්නේ ඒක ගොඩක් අය කියන්නේ ට්‍රේනින් වීසා කියලා තමයි කියන්නේ. ගොඩක් අය TITP කියලා කියන්නේ නැහැ, ට්‍රේනින් වීසා කියලා තමයි ගොඩක් අය කියන්නේ. එතකොට මොකද්ද මේ ට්‍රේනින් වීසා? එතකොට ට්‍රේනින් වීසා කියලා කියන්නේ ජපානයට ඔයගොල්ලන්ව යවලා එහෙ රැකියාවක් කරන ගමන්ම පුහුණුත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩසටහනක් තමයි TITP වීසා ක්‍රමය කියලා කියන්නේ. එතකොට ඔගොල්ලෝ හිතනවා ඇති මේක ට්‍රේනින් හින්දා එහෙම නැත්නම් පුහුණුවක් වෙන හින්දා මේකේ වැටුපක් ගෙවනවද කියන එක. වැටුපක් ගෙවනවා අනිවාර්යයෙන්ම. අවම වැටුප ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගෙවනවා ඒගොල්ලෝ. එතකොට TITP ක්‍රමය යටතේ ඔයගොල්ලෝ ජපානයට ගියොත් රැකියාවක් කරන්න ගියොත් කොච්චර කාලයක් ඔයගොල්ලන්ට ඉන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට අවුරුදු 3ක් ඉඳලා රස්සාවක් කරන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ මොකද්ද වෙන්නේ? අවුරුදු 3කට පස්සේ ඔගොල්ලන්ට පුළුවන් TITP ක්‍රමයෙන් තමයි ඔගොල්ලෝ ගියේ. මුලින්ම TITP එක SSW වලට ඔගොල්ලන්ට මාරු කරන්න පුළුවන්. මාරු කරලා SSW ක්‍රමයේදී ඔගොල්ලන්ට අවුරුදු 5ක් ජපානයේ ඉඳලා වැඩ කරන්න පුළුවන්. එතකොට TITP ක්‍රමයෙන් එක්කෙනෙක් යනවා ජපානයට. එතකොට එයා මුලින්ම අවුරුදු 3ක් ඉවර කරනවා. ඊට පස්සේ එයා TITP එක SSW වලට මාරු කරනවා. මාරු කරලා එයා අවුරුදු 5ක් වැඩ කරනවා. එතකොට SSW ඉවර කරනකොට එයා සම්පූර්ණයෙන්ම අවුරුදු 8ක් ජපානයේ ඉඳලා හරි පාරෙන් නීත්‍යානුකූලව ඉඳලා රස්සාවක් කරපු කෙනෙක් හැටියට එයාපත් වෙනවා. එතකොට මේකේ මොනවා හරි කොන්දේසි තියෙනවද? එතකොට SSW ක්‍රමයේදී අපි පළවෙනි වීඩියෝ එකේ බැලුවා SSW වලදී කොන්දේසි දෙකක් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ සපුරන්න ඕනේ. හැබැයි TITP වල එහෙම කොන්දේසි එහෙම නැත්නම් සුදුසුකම් නැහැ. ජපන් භාෂාව JLPT N5 මට්ටම එහෙම නැත්නම් NAT N5 මට්ටම පාස් වෙලා තියෙන්න ඕනේ. සමත් වීම අපේක්ෂා කෙරේ. අපේක්ෂා කෙරේ කියලා කියන්නේ මේ වගේ එකක් ඔයගොල්ලෝ පාස් වෙලා තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කවුද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ සමාගම් තමයි. ඒ කියන්නේ කම්පනීස්, ජපානයේ තියෙන කම්පනීස් ඔගොල්ලෝ ප්‍රස්තාවකට එහි ඇප්ලිකේෂන් දානවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඔගොල්ලෝ මේ වගේ එකක් මොකක් හරි එකක් ඔගොල්ලෝ පාස් වෙලා ඇති කියලා. සහ ඔගොල්ලන්ගේ මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් එහෙම නැත්නම් ස්කිල් එකක්, කුසලතාවය කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන ස්කිල් එකක් කියලා. ස්කිල් එකක්, එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියන එකත් ඒගොල්ලෝ බලනවා. එතකොට TITP ක්‍රමයෙන් ඔයගොල්ලෝ ජපානයට හරි පාරෙන් රැකියාවකට යනවා නම් මොන වගේ රැකියා ශාස්ත්‍රද ඔයගොල්ලන්ට තියෙන්නේ? එතකොට ඒකේ තියෙනවා සාත්තු සේවා තියෙනවා, ඉදිකිරීම, ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන්, කෘෂි සහ පශු සම්පත්, ඒ කියන්නේ ඇග්‍රිකල්චර්, එහෙම නැත්නම් ලයිව් ස්ටොක්, වාහන අලුත් වැඩියා කිරීම, ඔටෝමොබයිල් සම්බන්ධ ශාස්ත්‍රයේ රස්සාවල් තියෙනවා, වෙල්ඩින් තියෙනවා, නිෂ්පාදන අංශය, ඒ කියන්නේ ෆැක්ටරි වර්ක් එකක් තියෙනවා. ඊට පස්සේ පින්තාරු කියලා කියන්නේ පේන්ටිං, බිල්ඩින් පේන්ටිං. ඊට පස්සේ ඇඳුම් නිපැයුම් කර්මාන්තය, ඒ කියන්නේ ගාමන්ට් වගේ ෆැක්ටරීස් වල වැඩ කරන අන්න ඒ වගේ රස්සාව. එතකොට මෙතන රැකියා කාණ්ඩ අපි රැකියා ශාස්ත්‍ර අපි 8ක් දාලා තියෙනවා. හැබැයි මීට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේවා තමයි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මේ ලංකාවෙන් ගොඩක් අය ගිහිල්ලා තියෙන රැකියා ශාස්ත්‍ර තමයි අපි මේ වීඩියෝ එකේ මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ. හරි, එතකොට අපි දැන් මේ වීඩියෝ එක ඉවර කරන්න යනවා. එතකොට අපි පළවෙනි වීඩියෝ එකේදී බැලුවා මොකද්ද මේ SSW ක්‍රමය. කොහොමද ඒකෙන් ජපානයට යනවා නම් කොහොමද යන්නේ? මොනවද කොන්දේසි? මොනවද රැකියා ශාස්ත්‍ර කියන එක බැලුවා. මේ වීඩියෝ එක දෙවෙනි කොටසෙන් අපි බැලුවා මොකද්ද මේ TITP කියලා කියන්නේ. ට්‍රේනින් වීසා කියලා තමයි ගොඩක් අය මේකට කියන්නේ. එතකොට ට්‍රේනින් වීසා වලින් යනවා නම් මොනවද කොන්දේසි තියෙනවද? මොන වගේ මේ පොපියුලර්, ඒ කියන්නේ ප්‍රසිද්ධ රැකියා ශාස්ත්‍ර මොනවද? රැකියා ශාස්ත්‍ර 8ක් ගැන අපි කතා කරා මේකෙදි. අන්න ඒ වගේ තොර ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු මොකද්ද මේ ESI ක්‍රමයෙන් ජපානයට යන්න පුළුවන්ද, මොනවද ඒකේ කොන්දේසි කියන එක අපි තුන්වෙනි වීඩියෝ එකෙන් බලමු.
විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා.